අධ්‍යාපන ඇමතිතුමියගේ ඉඳලා ඉවත් කරන්න කියලා තමයි විශ්වාස භංගය ගේන්නේ. අපේ ඒක එල්ලීම තියෙන්නේ පළවෙනි අවගකියුත්ත අමාත්‍යතුමිය. ප්‍රතිසංස්කරණ වල අපි කිසිම විරෝධතාවයක් නැහැ. ප්‍රතිසංස්කරණ වෙන්න ඕන. විපක්ෂයට කතා කරන්න බැරි නම් නිකන් ඉන්නකෝ. අපි එන්නේ අපිව ගත්තොත් නේ ඔගේ ප්‍රශ්නේ තියෙන්නේ. අපිට වාසියක් හම්බ වෙලා නැහැ. එහෙනම් ඒකත් අපිව පැත්තකින් දාන්න. මේ රටේ අදාළ මිනිස්සු ටිකකින් හරියට කරුණු විමසලා ඒක කරන්න කියන එකනේ අපි කිව්වේ. තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශය ලියපු මිනිහා අනිවාර්ය නිවාඩුවවලා තමන්ගෙන් ඡන්දෙ ඉල්ලපු කාන්තාවගේ තාත්තව අනිවාර්ය නිවාඩුවවලා අනිත් දෙන්නෙක්ව වැඩ දහනම් කරලා මේක ඉවර කරගන්න බෑ කියන එක විතරයි මම මගේ මතය විදියට ප්‍රකාශ කරන්නේ. නිලධාරීන් හැමදාම බෙල්ලට තියෙන මේ බෙල්ල අල්ලලා තියෙන එකනේ මේගොල්ලන්ගේ රස්සාව. මොනවා කරත් නිලධාරී. දැන් ගල්ලංගුරු සම්බන්ධෙනොත් නිලධාරී. ඊළඟට මේ මීට කලින් සිද්ධ වෙච්ච හැම දෙයකටම නිලධාරීන් තමයි වගකිය යුතුයි කියලා ඒගොල්ලෝ කිව්වේ. කවදාවත් දේශපාලඥයා බාරගත්තේ නැහැ. හැබැයි මේ වගේ කටයුතු සිද්ධ වුණා නම් ඔවුන් විපක්ෂයේ ඉන්න කාලේ කරන්න දෙයිද ආණ්ඩු? එහෙම බලද්දී අපි විපක්ෂ විශ්වාස භංගය කියන ටික පරක්කු කරලා තියෙන එකත් ලොකු දෙයක් නේ. විශ්වාස භංගය කියන එක අපිටයි බාරව තියෙන්නේ. අගමැතිතුමිය නැති වෙලාවේ ඒගොල්ලන්ට හරි ආසයි අගමැතිතුමියට විරුද්ධ විශ්වාස භංගය ගෙනල්ලා එයා ඩාවෝස් වල ඉඳලා එන්න කලින් එයාගේ චරිතය ඉවර කරලා දාන්න. අපිට නෙමෙයි කිව්වමනාව තියෙන්නේ. නැගිටලා කතා කරලා බැන්න දෙන්න තුන් දෙනාගේ මූණවල් බැලුවා නම් ජාතික ජනබල වේගේ ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රශ්නයක් තියෙනවා කියන එක ඔයාලට හොයාගන්න පුළුවන්. ඒකයි අපි කියන්නේ අපි කියනවා. ඒගොල්ලෝ කලබල වෙලා මොකටද දඟලන්නේ කියන එක අපිට තේරෙන්නේ නැහැ. විශ්වාස භංගයකට ඉඩ දෙන්නේ නැති වුණාට පස්සේ අපි ඒක පාරදී බලා ගන්නවා. විශ්වාස භංගයක් කියන එක විපක්ෂයකට තියෙන අයිතියක්. ඒක අපිට තියෙන්නේ 60ද උන්ට 159ද කියන එක මත තීරණය වෙන දෙයක් නෙමෙයි. මොකද එහෙම වෙනවා නම් කවදාවත් කෙහෙලියට විරුද්ධවත් අපිට විශ්වාස භංගයක් ගේන්න බෑ ගියාණ්ඩුවේදී. හැබැයි අවසානයේ ඒක තේරුම් ගත්තනේ අධිකරණයත් හරහා ඒ විශ්වාස භංගයලා ගෙනාපු එක හරිය කියලා. ඒක නිසා අපි ගේන්න තියෙන වෙලාවට අපි කියනවා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් වගේ දෙයක් කියන්නේ හරිනියක මැතිතුමිය මේ දිවිහිමියෙන් පෙනී හිටපු දෙයක්. නිකන් අපිට එක ෆොටෝ එකකින් දෙකකින් එක මාධ්‍ය නිවේදනයකින් දෙකකින් අයින් කරගන්න ඕන සූදානම් නම් ඉතින් ඒක අපි ඉතාමත්ම සන්තෝසයි. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඕන්ම කියනවා මේකේ වැරදි ගොඩක් තියෙනවා කියලා. කලබලයේ ගෙනාවයි කියන එක පිළිගන්න නිසා තමයි ඒක නැවැත්තුවේ. අද ගිහින ඕන්ගේම පුද්ගලයන් කියනවා මම දෙක ගාල්ලෙත් උද්ඝෝෂණය කරනවා මේක ගේන්න කියලා. මේක පුදුම කතාවක්. මං හිතනවා මේ රටේ මිනිස්සු අර ආදරයෙන් ගෞරවයෙන් බලාපොරොත්තු සහිතව ඡන්දෙ දීපු මිනිසුන්ට අර හෙන ගැහුවා වගේ දෙයක් වුණේ. පහුගිය සති දෙකේ සතියේ විතර ඔයාලා බැලුවා නම් Facebook තරුණ ළමයි ලියලා තිබ්බේ ජනතා විමුක්ති පෙරමුණ ජාතික ජනබලයකට ඡන්දේ පළවෙනි වතාවට දීපු මිනිස්සු ලියලා තිබ්බේ කොහොමද? මේකත් කරගන්න බැරි නම් ඉතින් තේරුමක් නැහැ මුන්ගේ. ඇයි මෙහෙම බයයිද විපක්ෂයට කියලා? ඕක තමයි ඔය බූමරැංගයක් වගේ වෙලා තියෙන්නේ. දැන් වෙලා තියෙන්නේ ඔවුන්ගේ මිනිස්සු ටික තියාගන්න බැරි වෙලා තියෙනවා. දැන් තැන් වල ඉන්න 10 15 එකතු කරලා උද්ඝෝෂණය කරලා ඒක හදාගන්න වෙයි හදන්නේ. ලැජ්ජාවක් තියෙනවා නම් මේ විදිහට මේ ප්‍රසම්පාදනයේට අහුවෙලා මේ වෙනකොට ඉන්වෙස්ටිගේෂන් එකක් යන මිනිස්සුෙකුට නැවත ලංකාවේ ලොකුම ප්‍රසම්පාදනයේ දෙයිද? මේ වෙනකොට අපිට දෙන්නම් කිය අවුරුද්දක් කන්ටේනර් 380 වාර්තාව හංගගෙන ඉදීද? මේ වගේ මේ ඔවුන්ම වැරදි කියපු එකකට ඔවුන්ම ගිහිල්ලා උද්ඝෝෂණය කරලා අපිට විරුද්ධව පනින්ද ලැජ්ජාවක් තියෙනවනේ. හැබැයි මම හිතනවා එක දෙයක් පාරේ මොනා කරත් මහානායක හාමුදුරුවෝ ගාවට නම් ආය යන එකක් නැහැ. උන්වහන්සේලා ඉතාමත්ම හොඳට දේශනාව ඊයේ ලබා දුන්නා කම්පිරෙන්නම. දැන් අධ්‍යාපන අමාත්‍යාංශය හට් ගහලා වාඩි වෙලා තමයි මේ හඬ ඔක්කොම හැමදාම ගත්තේ. දැන් අපි පාර්ලිමේන්තුව ඇතුලේ ඒක ප්‍රජාතන්ත්‍රවාදීව කරන්න පුළුවන් පළවෙනි පියවර අරගන්නවා. ඒකට යම් වෙලාවක් යයි. නමුත් ඒකත් හරිය ගියේ නැත්නම් අපි බලමු හට්ටයක් ගහමු. හට්ටයක් ගහන්න බැරි කමන්නේ.